අයිබෝන් කියලා පිළිගන්න ඕන අද අලුත් වීඩියෝ එකට. මන්දාරමින් පිරිච්ච ලස්සන නගරයකට අවිල්ලා තින්නේ. මන්දාර නුවර. තව කිලෝමීටර් 5ක් විතර යන්න තියෙනවා. අන්න අර පේන පැත්තට යන්න තියෙන කිලෝමීටර් 5ක් යන්න තියෙනවා. අද මාත් එක්ක අවිල්ලා තියෙනවා. තනුජ අවිල්ලා ඉන්නවා. තනුජ ඉන්න වෙනද වගේ මම හැමතැනම එක්ක යනවා. මගේ බයික් එකේ තියෙනවා. ආවේ කට්ටියක් මාගේ නේද අපි කලින් ආවුට. සාමාන්‍ය දවසම වගේ ඉඳලා බලලා එහෙම යන්න. මාරම ලස්සන මේ පැත්ත. ඒනනේ. පට්ට ලස්සනක් තියෙන්නේ. කඳු සෙට් එක. එහෙනම් අපි මන්දාර නුවරට ගිහිල්ලා සෙට් වෙමු. මන්දාරමින් වැහිච්ච සුන්දර නගරයට ගිහිල්ලා හම්බෙමු එහෙනම්. බයි. ඔන්න ඇල්ල ළඟට යන්නේ කොල්ලපතන ඇල්ල. බයික් දාන්න තැනක් තියෙනවා. බයික් දාලා කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙනවා. එහෙම තමයි කිව්වේ. කිලෝමීටරයක් විතර. එහෙනම් ඇල්ල ළඟ යන්න ඕනේ මන්දාරම් නුවර එනවා නම් එක්ක බයික් එක නැත්තම් සාමාන්‍ය පොඩි වෑන් එකක් වගේ තමයි එන්න ඕනේ. මොකද පාර පටුයි සාමාන්‍ය ලොකු වාහන වලට යන්න බෑ. බස් එකකට වගේ ලේලන්ඩ් එකකට වගේ යන්න බෑ. පාර පටුයි. ඒ වගේම වාහන දෙකක් බයික් එකක් වුණත් එක තැනින් මාරු කරන්න බෑ. එනවා නම් එක්ක බයික් එක්ක බයික් වල යනවා නම් ගොඩක් හොඳයි. පරිස්සමෙන් ඉන්න ඕනේ. අනිත් පැත්තේ ලස්සන වෙන්නන්න. පට්ටම ලස්සනක් තියෙන්නේ. උඩ කඳු සෙට් එකක් තියෙනවා. උඩි ඇලපාරකුත් යනවා. කට්ටිය යනවා ගොඩක්. මම පෙන්නන්න කඳු සෙට් එක. ආර ඇදින් පෙන්නේ කඳු සෙට් එක. කොහොමද ලස්සන view එක? එන්න. පාටිස්කරේ පට්ට ලස්සනයි. ඉන්දි පාලමෙන් ගොඩ එනවා. තව ටිකක් කියලා හිතුවට මාත් එක්කෙනෙක් එක්ක තාව නෑ. වරෙන් වරෙන් තව හිතුවට දැහැන්න දොර යන්න තියෙනවා. අර බලන්න. ටිකක් කිව්වට යන්න දෙනවා. සෑහෙන දුර. අංගේ තා උඩයි දෙන්නේ. අවුලක් නෑ යමු මෙඩිය.
Ja. කොල්ලපතන ඇල්ලට යනවා කියන එකත් ලේසි නෑ. යනවා ඩාඩි පාරක් දාලා පාරක දුෂ්කර ගමනක ඔන්න කොළපතැල්ල ළඟටම ඇවිල්ලා තින්නේ. පේනවද? ඒ පර වටපිටා පරිසරය මාරම ලස්සනයි. ඇල්ල ළඟටම ගිහලා බලමු ඇල්ලේ කොහොමද කියලා. ඔන්නෝම කොළපතන ඇල්ල. අද මං ආයේ කොළපතන ඇල්ල බලන්න. සෑහෙන දුරක් ගියාගෙන ඉතින් හොඳයි නේ. කට්ටියටම සුබ දවසක්.